රයිට්. දැන් ගන්නකෝ ඔය අභ්‍යාසය මොකද්ද බං මේ අර කවිබන කියනවා වගේ ඉකෝ වෙනවනේ. චුට්ටක් බලන්න. කවිබන කියන්න පුළුවන් මට. රයිට්. ගන්නකෝ අභ්‍යාසය. මේ ඔයා එන්න පුතේ ඉස්සරහට. අරයා එන්නේ ඉස්සරහට එන්න. භාග්‍ය නේද? රයිට්. ගන්නකෝ අභ්‍යාසය දැන් අපි පොඩි පොඩි ටිකක් ඕක පුතේ මේ මම අර එදා කිව්වා වගේ මේක මේ නිකම්ම නිකන් පාඩමෙන්ම කවර් වෙන වැඩක් නෙවෙයි. ඒ කියන්නේ අපි පාඩම කතා කරා මූලික සිද්ධාන්ත සියල්ල කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ තව විටින් විට අභ්‍යාස අපි දෙනවා. හරි? එතකොට මේ අභ්‍යාසත් එක්ක තමයි පුතේ මේකේ ඉතුරු ටික අපි කතා කරන්නේ. දැනට රයිට් ඔයාලට ඔය දුන්න අභ්‍යාසයට අදාළ උත්තර ටිකක් නිකන් මං කතා කරන්නම්. එතනින් එහාට පුතේ ඉතුරු සියල්ල අපි කරන්නේ විටින් විට ගන්න අභ්‍යාසවලදී මම ආයසරයක් ගේන්න කියනවා ඔය ටියුට් එක ආය ඔය සිතියන් දෙක ගේන්න කියනවා තව සිතියන් දෙනවා තව පේපර්ස් අපි කරනවා අභ්‍යාස වෙන වෙනම කරනවා එහෙම නැතුව එකපාරටම මුළු පාඩම කවර් කරා කියලා මේක පුළුවන් වෙන්නේ නැහැ මේක ටිකක් ලොකු වැඩක් සහ අනිවාර්ය ලකුණු 20ක ප්‍රශ්නයක් පැහැදිලිද කියන එක රයිට් එතකොට ගුණේ ඉකෝ අඩු කරා මේ ගණක පළවෙනි ප්‍රශ්නේ සිතියම් ප්‍රදේශයේ ඉහළ උන්නතාංශයක් පෙන්눔 කරන ත්‍රිකෝණමිතික ස්ථානයේ උස දක්වන්න කියලා. ගන්නකෝ. දැන් මේ ප්‍රශ්නේ ත්‍රිකෝණමිතික ස්ථානයේ උස දක්වන්න කියන එක අපි කොහොමද හොයාගන්නේ? දැන් කොහොමද කරලා ආපු අයට උස්සන්න? බොහොම හොඳයි. කරපු අයට ස්තුතියි නොකරපු අය ওই විදිහටම ගියොත් ඔයා වැටෙන්නේ CS ගණයට තමයි වැටෙන්නේ. අර කරපු අයට පුළුවන් අනිවාර්යයෙන්ම AB ගණයට එන්න තවදුරටත් වැඩි කරලා B සියලු දෙනාට A ගණයට එන්නත් පුළුවන්. රයිට්? ඒ හින්දා ඔයා කරන දේවල් අනුව තමයි ඔයාට ප්‍රතිඵල ලැබෙන්නේ. තේරෙනවද කියන එක? V වගා කරලා අඹ කන්න බෑනේ. නේද? ආගන්න. එතකොට හරි. එතකොට පුතේ දැන් ත්‍රිකෝණමිතික ස්ථානයක් කියන්නේ මෙන්න මේ වගේ දැන් සාමාන්‍ය අපි සමෝච්ච රේඛා වලින් විවිධ ස්ථාන පෙන්නනවා කඳු පෙන්නනවා රයිට් ඔන්න ඔහොම කඳු මුදුනක මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් එක්ක මැද තිතක් දාලා ඒ අදාළ ස්ථානයේ සමහරට නම් කරලා තියෙනවා අගය අනිවාර්යෙන් දාලා තියෙනවා අපි හිතමු මීටර් 1025.2යි රයිට් මේ වගේ මේ සිතියමේ වැඩිම උසක් තියෙන ප්‍රදේශය වැඩිම උසක් තියෙන ඒ වගේ ස්ථානයේ උස කීයද කියලා අහනවා රයිට් කීයද ආවේ ඇහෙන්නේ ඒ කියන්නේ ඉහළම උන්නතාංශයක් පෙන්눔 කරන තැන හොයාගත්ත අයත් උස්සන්න හොයාගත්තා රයිට් හොයාගත්ත නැති අය මොකද කරන්නේ ඉක්මනට හොයන්න ඔය කඳුවල මුදුනේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් දාලා අගයක් දාලා ඇති ඒකේ වැඩිම අගය තියෙන තැන ඒ අගය අහන්න ඉක්මනට මැප් එකේ හොයන්න මේ මැප් එකේ මේකේ රයිට් එහෙම
right. හම්බුණාද? දැන් නිකන් මම එකක් කියන්නම්කෝ. මේකේ ඒ වගේ එක ස්ථානයක් ඔන්න දීලා තියෙනවා. ඊසාන දිග කාර්තුවේ දීලා තියෙනවා මෙන්න 342.9යි. රයිට්, අන්න ඒ වගේ තැනක් දීලා තියෙනවා. හරි, ඒ වගේ තැන් ගැන අහන්නේ. මේකේ වැඩිම උසක් තියෙන තැන තමයි අහන්නේ. ත්‍රිකෝණයක් තියෙනවා. ලේසි කරන්නම්කෝ. ඊසාන දිග කාර්තුවේ උතුරු මායිමට ආසන්නව තමයි අදාළ තැන තියෙන්නේ. ඔව්, මේකෙන් බලාගත්ත හැකි ඔයාලට කොච්චර ඇස් පේනවද කියලා. දැන් අර මොනවද මේ ඉස්පිරිතාලේ ගිහලා ඇස් පරීක්ෂාව කරන්නේ මේ අංක එහෙම පෙන්නලානේ. මේකෙත් අංක අකුරු තමයි තියෙන්නේ, හැබැයි සිතියමක් අස්සේ තියෙන්නේ. බලමු ඇස් පේනවද කියලා. රයිට්, ඉක්මනට හොයන්න. කීයද ආවේ? හොයාගත්ත? කීයද? අන්න කොල්ලෝ. කොවන්න 500ට වඩා ගයක් හම්බුණා අය. කීයද? ඊසාන දිග කාර්තුවේ මෙන්න මේ හරියේ උතුරු මායිමට ආසන්නේ මෙන්න මෙතන. රයිට්, 500 සමෝච්ච රේඛාව තියෙනවා. ඒක මැද ත්‍රිකෝණමිතික ස්ථානයේ පෙන්නලා තියෙනවා 519.9යි. 519.9යි. ඒක 519 කියලා තිබ්බට කමක් නැහැ. ඒතර වාගේ උත්තරේ වෙන්න ඕනේ පළවෙනි එකට 519.9 හෝ 519යි මීටර. මීටර් කියලා දාන්න. කො මීටර් කියලා දාපුවා ඈත උස්සන්න. රයිට්, මීටර් කියලා තියෙන්න ඕන. දැන් ඒක හොයාගන්න බැරි වුණා කියලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්, ඒ කියන්නේ ඔයාලට මේක එකපාරටම පුළුවන් වෙන්නේ නැහනේ. ඒ නිසා අපි try කරමු පුළුවන් තරම් හොයාගන්න ඒ වගේ. රයිට්, දෙවෙනි ප්‍රශ්නේ. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? සිතියම් ප්‍රදේශයේ අඩුම උන්නතාංශයේ පෙන්눔 කරන ලක්ෂයේ තැන් උස දක්වන්න. අඩුම උන්නතාංශයේ පෙන්눔 කරන ලක්ෂයේ තැන් උස දක්වන්න. මෙතනදී මේ වගේ පෙන්වන්නේ. ඒ කියන්නේ සමෝච්ච රේඛා නැතුව දුඹුරු පාටින් තිතක් දාලා රයිට් 145යි. මේ වගේ තිතක් තියලා රයිට් 520යි. අන්න ඒ වගේ රයිට්. එතකොට උන්නතාංශය අහගන්න මේ උන්නතාංශය පෙන්눔 කරන්න පාවිච්චි කරන මෙවලම් තුනක් තියෙනවා. එකක් තමයි සමෝච්ච රේඛා පාවිච්චි කරනවා. ඒක අපි දන්නවනේ භූ විෂමතාවය පෙන්නද්දි. සමෝච්ච රේඛා වලින් අපි භූ විෂමතාවය කියන්නේ උන්නතාංශය පෙන්නනවා. ඊළඟ එක තමයි ත්‍රිකෝණමිතික ස්ථාන වලින් අපි උස පෙන්නනවා. ඊළඟ එක තමයි තැන් උස. එහෙනම් ක්‍රම තුනක් අපි පාවිච්චි කරනවා. එකක් තමයි ත්‍රිකෝණමිතික ස්ථානය, අනිත් එක තැන් උස, අනිත් එක සමෝච්ච රේඛා. ඔය තුනෙන් තමයි අපි උන්නතාංශය පෙන්නන්නේ, උස පෙන්නන්නේ සිතියමක. රයිට්, එතකොට මතක තියාගන්න ඕක MCQ වලට ඉරිගහන ප්‍රශ්න වලටත් එනවා. භූලක්ෂණ සිතියමක උන්නතාංශය නිරූපණය කිරීම සඳහා භාවිතා කරන මෙවලම් තුනක් නිවැරදිව දැක්වෙන්නේ. රයිට්, මොකද්ද? සමෝච්ච රේඛා, ත්‍රිකෝණමිතික ස්ථානය, එහෙම නැත්නම් ත්‍රිකෝණමිතික උස, තැන් උස. තේනවද කියන එක? තැන් උසේ පෙන්නන්නේ දුඹුරු පාටින් මෙන්න මේ වගේ තිතක් තිබ්බා අගේ දාලා තියෙනවා. ඒක දුඹුරු කියන එක print එකේදී සමහරට පොඩ්ඩක් තද දුඹුරු තද කළු වගේ පේන්න පුළුවන්. රයිට්, බලන්න තිතක් එක්ක අගයක් දාලා ඇති. ඒ වගේ අගයන් තියෙන තැන් හොයාගෙන යන්න මැප් එකේ. කලබලයක් නැහැ හොයන්න.
දැන් සරලව මං එක උදාහරණයක් පෙන්නන්නම්. LM රේඛාව බලන්න. L සිට M දක්වා රේඛාව බලන්න. L සිට M දක්වා රේඛාවේ මැද තිතක් එක්ක 145 පේනවද? ඒ තමයි තැන් උස. රයිට්. ඒතර 145 වගේ ඒ වගේම අගයන් ඒ අවට ඇති. ගොඩක් වෙලාවට අර සමෝච්ච රේඛා අඩු තැනක තමයි තියෙන්නේ ඔන්න ඔය අගය. සමෝච්ච රේඛා අඩු තැනක තමයි ඒ අගය තියෙන්නේ. දැන් 100 ගණන් තියනවා කියලා කියන්නේ අනිවාර්යෙන් 100 සමෝච්ච රේඛාව තියනවද බලන්න කොහේ හරි. 100 සමෝච්ච රේඛාවට වඩා අඩු අගයන් තියනවද කියලා බලන්න ඊට පස්සේ. 100ට වැඩි ඒවා තියනවා නම් ඒකෙත් අඩුම අගය කීයද කියලා බලන්න. දැන් පුතේ මොකක් හරි තැන් උසක් හම්බුණා ඈත උස්සන්න. මොකක් හරි. අර LM එකේ තියෙන 145 හරි හොයාගත්තා ඈත උස්සන්න. හරිනේ. දැන් තේරෙනවා මොකද්ද කියන එක. ඒකේ අඩුම අගය. ඒ වගේ 145ටත් වඩා අඩු අගයක් ඇති. අන්න ඒක හොයාගන්න. right 137 හොයාගත්තා උස්සන්න. 137 right ඊට අඩු වගයක් තියෙනව නේද? කීයද? 135 කොතනද තියෙන්නේ? ඊසාන දිග කාර්තුවේ නැගෙනහිර මායිමට ආසන්නව E සහ F චතුරස්‍ර දෙකට මැද බලන්න. 135 හම්බුණාද? ඒක තමයි අඩුම උන්නතාංශයක් තියෙන තැන් උස. right sounds right ආගන්නකෝ. ඊළඟට මේකේ ඊළඟ ප්‍රශ්නේ මතක තියාගන්න. මේකේ A level paper එකේ paper එක ප්‍රශ්නයක් ඊළඟට කියනවා A සහ B චතුරස්‍ර තුල දක්නට ලැබෙන ජල වහන ලක්ෂණ දෙක. A B හොයාගත්තද? A චතුරස්‍රයේ ජල වහනය කොහොමද තියෙන්නේ බලන්න. A චතුරස්‍රයේ ජල වහනය කොහොමද තියෙන්නේ? මේ ගංගාව කොහොමද තියෙන්නේ? ගංගාව මෙහෙමනේ තියෙන්නේ. right මොකද්ද ලක්ෂණය? ගන්ධඟරය. right එතකොට ඔයා උත්තරේ ලියන්න ඕනේ. මේකේ කීයද? 135 නේද? right එතකොට A කියලා ලියලා මොකද්ද? ගං දඟරය. right ඊළඟට B චතුරස්‍රයේ මොකද්ද තියෙන්නේ? හොඳට බලන්න මේ ජල වහනය මේ වගේ. මොකද්ද අපි මේකට කියන්නේ? ගහක අතු බෙදී යන ආකාරයේ ජල වහන රටාව අපි කියන මොන ජල වහනය කියලාද? ශාකීය ජල වහනය. right ගන්න ටියුට් එකේ යන්න ටියුට් එකට සිතියන් ටියුට් එකට යන්න. ටියුට් එකේ යන්න ජල වහන ලක්ෂණ වලට පිටු අංක 20 වෙනි පිටුවට යන්න. right දැන් 20 වෙනි පිටුවේ බලන්න ජල වහන ලක්ෂණ හතරක් දීලා තියෙනවා. මොනවද කියන්නේ? අරිය ජල වහනය, වලයාකාර ජල වහනය, ශාකීය ජල වහනය, ජාලාකාර. ජලාකාර නෙවෙයි ජාලාකාර. ජාලේකාකාරී. right දැන් තේරෙනවද අපි ඕවා ඇඳලා ඉගෙන ගත්තේ ඇයි කියන එක? එහෙනම් මේ වගේ මේවා කොහෙවත් ඔයාලට අඳින්න දෙන්නේ නැහැ. අඳින්න දෙන්නේ නැති වුණාට මේ වගේ සිතියමක අඳුර ගන්න එනවද නැද්ද? අන්න ඒ වැඩේට තමයි අපි ඇඳලා ඉගෙන ගත්තේ ඔය ටික. පැහැදිලිද කියන එක? right එහෙනම් A සහ B දෙකම හරි. right ඊළඟ ප්‍රශ්නෙට යන්න. කියවන්න ප්‍රශ්නේ. කියවන්න හතරවෙනි ප්‍රශ්නේ. C සිට D දක්වා විහිදෙන ප්‍රධාන මාර්ගයේ දුර කිලෝමීටර් වලින් දක්වන්න.
කෝ C සහ D ලක්ෂ හොයාගත්ත අය අත උස්සන්න. C සහ D හොයාගත්ත අය. හොයාගත්ත නැති අය අත උස්සන්න. CD හොයාගන්න බැරි වුණා. හොයාගත්ත නැති අය. දැන් මේ මාර්ගය කියන්නේ මේ රතු පාටින් B351 මාර්ගයනේ. මේකේ පහළ කෙළවරේ තියෙනවා C ලකුණු කරලා E තලයක් දාලා අපි. රයිට්. ඒකේ උතුරු කෙළවරේ උතුරු මායිමට ආසන්නයේ තියෙනවා D කියලා දක්වලා. දැන් මේ දෙක හම්බුණානේ. රයිට්. දැන් මේක මනින්න ඕනේ මොකකින්ද? රූලෙන් මනින්න පුළුවන්ද? එහෙනම් අර රෝල් වෙන රූලක්වත් ඕනේ. රයිට්. ඒකෙනුත් ඔය වැඩේ හරියට කරන්න බෑ. එහෙනම් මේ වගේ එකක් අපි මනින්නේ මොකකින්ද? නූලකින්. මොකකින්ද මනින්න ඕනේ? ඔව් රූලෙන් නෙවෙයි නූලෙන්. රයිට්. එතකොට නූලෙන් මනින්නේ කොහොමද මේක? ලණුවක් වගේ ගන්න නැද්ද බා? මේ තියෙන්නේ. මේ කරන් තියෙන්නේ. රයිට්. දැන් මේ වගේ වක්‍ර ගමන් මාර්ගයක් අපි මනින්නේ කොහොමද? මෙහෙම තියෙනවා. ඕම. හරිද? නෑ. අපි නූල තියාගෙන එනවා මෙහෙම. දුර වෙනස් වෙන්න බෑ. තේරෙනවද කියන එක? මෙහෙම අපි තියාගෙන එනවා. හරි? ඔහොම මේ මාර්ගයේ දිගේ අරගෙන ඇවිල්ලා අදාළ දුර අපිට ගන්න පුළුවන්ද බැරිද? ඊට පස්සේ මේක තියනවා මොකෙන්ද? රූලෙන්. එතකොට සෙන්ටිමීටර් ප්‍රමාණය එනවද නැද්ද? 1/50000 දී ඕනම සෙන්ටිමීටර අගයක් කිලෝමීටර ගන්න කීයෙන්ද බෙදන්නේ? දෙකෙන් බෙදනවා. එහෙනම් අපිට සෙන්ටිමීටර් 15ක් ආවොත් කිලෝමීටර් කීයද? 7.5යි. කිලෝමීටර් සෙන්ටිමීටර් 20ක් ආවොත් කිලෝමීටර් කීයද? 10යි. තේරෙනවද කියන එක? රයිට්. හැබැයි මේකේ මනින්න ඕනේ නැහැ. ඇයි දන්නවද? කිලෝමීටර් කණු ලකුණු කරලා තියෙන්නේ ඔගේ. හොඳට ඇස්සරලා බලන්න. C කියන තැන ඉඳන් කිලෝමීටර් පළවෙනි කණුව තියෙනවා ඊට උඩින්. දෙවෙනි කණුව තියෙනවා ඊට උඩින්. 3 තියෙනවා. 4 5 6 7 8 කිලෝමීටර් කීයක්ද? 9ක්. හරිම සරලයි. රයිට්. එහෙනම් කිලෝමීටර් 9ක් තියෙනවා. දැක්කා අත උස්සන්න දැන් එකේ ඉඳන් නම් කරලා තියෙන අගයන් ටික. රයිට්. අත පහලා දාන්න. එහෙනම් සමහරුන්ට වෙලා තියෙන්නේ මොකද්ද? හරියට පෙනිලා නැහැ. ඒකට හේතුව මං කියන්නද? ඒකට හේතුව මොකක්ද? හරි. මගේ පන්තියට එන්න කලින් මාව දැකලා තියෙන අය අත උස්සන්න. ඒ කියන්නේ මෙහෙම හම්බෙලා ඔබ විතරද? මගේ පන්ති එන්න කලින් දැකලා තියෙන අය මෙහෙම හරි. දැකලා නැහැ. හැබැයි මාතලේ අය අත උස්සන්න. මාතලේ කොහෙද බං උඹලා? හරි මාතලේ කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ උන් අත උස්සන්න. මාතලේ ටවුන් එකේ ඉස්කෝලේ එන උන් අත උස්සන්න. දැන් සමහරට ඔයාලට මම මුණ ගැහිලා ඇතුවත් ඇතිනේ. ඒ කියන්නේ මීට කලින් සමහරට ඔය ටවුන් එක යන ගමන් ඒ හැප්පිලත් යන්න ඇති. ඒ උඹලා 100කින් නෙවෙයිනේ යන්නේ. හැබැයි එතකොට අඳුරන්නේ නෑ. දැන් ටවුන් එකේදී මාව දැක්කොත් උඹලා හැංගෙනවා අනිවාර්යෙන්. මම දැකලා දෙනවා සමහරුන් කඩවල් ලස්සට දුවනවා. මාත් දැක්කේ නෑ වගේ යනවා. ඇයි උන්ගේ හිතේ තියෙනවනේ හොර ගමනක් මේ යන්නේ කියලා ඒකයි. නැත්තම් අය හැංගෙන්න ඕනේ. රයිට්. ආගන්න. උඹලා ඕන ගමනක් ඵලයන් මට වැඩක් නෑ. ආගන්න. එතකොට දැන් ඔය සිද්ධියේ උදාහරණයක් විදිහට මම කිව්වේ ඇයි කියලා කියන්නද? දැන් ඉස්සර මාව දැක්කහම අඳුරන්නේ නැති වුණාට දැන් දැක්කොත් අඳුරනවා. ඒ අඳුරන්නේ ඇයි? ඒක දැන් ඔයාලට මාව පේනවා. ඒ කියන්නේ මාව කොහෙදි දැක්කත් ඔයාලට පේනවා. ඉස්සර දැක්කත් ඔයාලට මාව පේනිලා නැහැ. හේතුව මොකද්ද? අඳුරගත්තට පස්සේ තමයි ඔයාලට පේන්න ගන්න. තේරෙනවද කියන එක? දැන් මේ පන්තියේ ඉන්න යාළුවෙක්. මෙහෙම හිතමුකෝ. මේ පන්තියේ
උඹට පිළිබඳ සිතක් පහළ වෙච්ච තරුණියක් ඉන්නවා කියලා. මොකද්ද පිළිබඳ සිත කියන්නේ? කැමැත්ත කැමැත්ත. ලැජ්ජ වෙන්න එපා යකෝ. මට ලැජ්ජාවක් නැත්නම් උඹ ලැජ්ජ වෙන්න එපා. ආගනි මේ දැන් එහෙම එකක් ඉන්නවද ඇත්තට? ඔව්. හරි. එහෙම එකක් ඉන්නවා කියලා හිතමුකෝ. දැන් උඹ මේ පන්තියේදී තමයි ඔක දකින්නේ. හැබැයි ඒ දැකලා ඔයා අඳුරගත්තට පස්සේ උඹට ටවුන් එකේදීත් පේනවද නැද්ද කොහෙදී හරි? හැබැයි ඊට කලින් දැකලත් ඇති. ඒ කියන්නේ ඔයා අඳුරගත්තට පස්සේ මේක තමයි මගේ කැමැත්ත. රයිට්? නෑදෑයෝ ඉන්නවා සමහරු ජීවිතේට දැකලා නැහැ. උන්ව පාරේදීත් හම්බෙලා ඇති. හැබැයි මලගෙදරකදී මෙන්න අඳුර ගන්නවා මූ නෑ එක් කියලා. ඊට පස්සේ ඌ පාරේදී හම්බුනහම ඌව පේනවද නැද්ද? ඒ වගේ තමයි සිටියන් වලත් පුතේ මුලින්ම පළවෙනි වතාවට අපි හරියට අඳුරගත්තාම ඊට පස්සේ පේන්න ගන්නවා. මුලින්ම එකපාරටම පේන්නේ නැහැ. දැන් මේ සමහර මේ ඉලක්කම් පෙනිලා නැහැනේ උඹලට. හැබැයි දැන් දන්නව නේද එහෙම තියෙන්න පුළුවන් කියලා අගයන්. තේරෙනවද කියන එක? අන්න ඒ වගේ තමයි අපි මුලින්ම මේක අඳුර ගන්න ඕනේ. අඳුරගත්තට පස්සේ අපිට පේන්න පටන් ගන්න. එතකම් පේන්නේ නැහැ. ඇස් පෙනීමේ දුර්වලතාවයක් නෙවෙයි ඒක. හඳුර ගන්න ඕනේ දෙයක්. අඳුරගත්තට පස්සේ තමයි ඒවා පේන්න පටන් ගන්න. තේරෙනවද කියන එක? රයිට්. ඊළඟ ප්‍රශ්නේ කියන්නේ ඊළඟ එක E සහ F චතුරස්‍ර තුල දක්නට ලැබෙන මොනවාද? සංස්කෘතික ලක්ෂණ දෙක අනුපිළිවෙලින් නම් කරන්න. E වල මොනවද තියෙන්නේ? කළු පාට මොකද්ද පේන්නේ? කළු පාටින් මොකද්ද මේ යන්නේ? කළු පාට කඩිරක් මොකද්ද අපි ඒකට කියන්නේ? ඒකට කියනවා අඩිපාර. රයිට්. කළු පාට කඩිර අඩිපාර. කළු පාට කඩිර අඩිපාර. රයිට්. ඊළඟට මෙන්න මේ වගේ මෙහෙම ඩොට් කළු පාට ඩොට්ස් යන මෙන්න මේ වගේ මායිමක් දාලා තියෙනවා. රයිට්. එතකොට E කියන්නේ අඩිපාර, F කියන්නේ ලියා ගන්න රක්ෂිත වනමායිම්. රක්ෂිත වනමායිම්. රයිට්. ලියාගත්තද? ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ එක කියවන්න පුතේ. GH JK රේඛාවලින් සිතියමේ දක්වා ඇති භෞතික ලක්ෂණ. මොනවද GH JK වලින් පෙන්වන්නේ? GH බලන්න. GH මේ සමෝච්ච රේඛා කොහොමද තියෙන්නේ? මෙන්න මේ පැත්තට මෙහෙම සමෝච්ච රේඛා ටිකක් තියෙනවා. ඊට පස්සේ මේ අතට මෙහෙම තියෙනවා. මේක තමයි GH. මොකද්ද මේ? මෙන්න මේ පැත්තේ කන්දක් තියෙනවා, මේ පැත්තෙත් කන්දක් තියෙනවා, මැද තියෙන පටු පහත් බිම. GH මොකද්ද? කපොල්ල. ලියා ගන්න කපොල්ල. GH කපොල්ල. රයිට්. දැන් මේක කරපු අය හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තාම අපි මේක ඉගෙන ගනිමින් ඉන්නේ. හොඳට මතක තියාගන්න. දැන් මේ ඔයාට පුළුවන්ද කියලා ටෙස්ට් කරන අවස්ථාව නෙවෙයි. හරි? මේ වගේ අභ්‍යාස අඩුම 10ක්වත් කරන්න ඕනේ. එතකොට තමයි මේ වැඩේ සෙට් වෙන්නේ. විභාගයට යන්න කලින් අනිවාර්යෙන් අපි අභ්‍යාස 20කට වඩා කොහොමත් අනිවාර්යෙන් කරනවා. නමුත් මේක 10ක්වත් කරපුවාම තමයි හරියටම මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න පුළුවන් ගාන හැදෙන්නේ. රයිට්.
එතකොට JK ලක්ෂණය මොකක්ද? මේ සමෝච්ච රේඛා තියෙනවා මෙහෙම. ඔන්න ඔය වගේ සමෝච්ච රේඛා තියෙනවා. දැන් මේකේ JK ලක්ෂණය බලපුවාම මුදුන වෙන්නේ J පැත්තද K පැත්තද? මුදුන J පැත්තද K පැත්තද? ඈ මුදුන Jද Kද? ඈ ඇයි K පැත්තේ සමෝච්ච රේඛාව ඉස්සරහට යද්දි උඩහෙන් හම්බෙනවා නේද 400 සමෝච්ච රේඛාවක්. හැබැයි ඊට පහළාගේ යන් බලන්න 200 නේද මේ පහලින් යන්නේ සමෝච්ච රේඛාව. මේ එහාට යද්දි අහු වෙනවා. මෙතන 200 එකක් යනවා ඊට උඩින් 400 තියෙනවා. දැක්කද? එහාට ගිහිල්ලා බලද්දි අහු වෙනවා එතකොට. එතකොට මුදුන පැත්ත මොකද්ද? Jද Kද? K මුදුන. මුදුනේ ඉඳන් පාමුල දෙසට නෙරන ලක්ෂණය. මොකද්ද? මුදුනේ සිට පාමුල දක්වා නෙරන ලක්ෂණය. රයිට්. යන්න භූ විෂමතා ලක්ෂණ වලට. ටියුට් එකට යන්න. භූ විෂමතා ලක්ෂණ වලට යන්න. ඒකේ පිටු අංක 18 නිම්නය සහ නිරුව බලන්න. 18 වෙනි පිටුවේ අපි අඳපු ලක්ෂණවල නිම්නය සහ නිරුව බලන්න. රයිට්. දැන් මේක නිම්නයද නිරුවද? මුදුනේ සිට පාමුල දෙසට නෙරන ලක්ෂණය. මේක නිම්නයක්ද නිරුවක්ද? නිරුව. රයිට්. එහෙනම් අංකේ දාලා ලියා ගන්න. GH නිරුව. sorry JK නිරුව. JK නිරුව. හරිද? ඊළඟ ප්‍රශ්නේ. L සිට M දක්වා හරස් කලක් යන එයින් හඳුනාගත හැකි ලක්ෂණය නම් කරන්න. ගන්න කඩදාසි කෑල්ලක්. කඩදාසි කෑල්ල නිකන් ඔය හෑන්ඩ් බිල් කෑල්ලක් වගේ එකක් ගන්න. පොඩි කොලයක් ගන්නකො මොකක් හරි එක එක බහුබූත ලියපු නැති. දෙන්නකො මටත් කොලයක්. හරි. ආගන්න. මේ කෑල්ලක් කාලා මෙයාලා. මේ වගේ කොලේ නම හදන්න. බෝට්ටුවක් හදන්න යන්න. හරිද? කොලේ නැමුවද? දැන් හොඳට අහගන්න නෑ ලොකු වැඩක් කියලා දෙන්න යන්නේ. රයිට්. ආගන්න. පුතේ දැන් හරස්කඩ කියන්නේ මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕන එකක්. ආගන්න. දැන් භූ විෂමතා ලක්ෂණවල ටියුට් එකේ භූ විෂමතා ලක්ෂණවල මුලින්ම අර ආකෘතියක් අපි යන්නේ. ආන් ඒකට යන්න. ආකෘතියක් යන්නේ. රයිට්. මේ ආකෘතිය ගන්නකො. මුලම භූ විෂමතා ලක්ෂණවල මුල. හරි? දැන් අහගන්න. බලාගන්න යන්න. ඔය කෙල්ලට පෙන්නපන්. තරහ වෙලා වගේ. රයිට්. දැන් බලාගන්න පුතේ. මේ යටින් තියෙන්නේ මේ සමෝච්ච රේඛාවල මේ යටින් තියෙන්නේ මොකද්ද? මේ යටින් තියෙන්නේ සිතියමේ තියෙන විදිහ.
මේ උඩ තියෙන්නේ මොකද්ද? ඇත්තටම මහ පොළවේ තියෙන විදිහ. තේරෙනවද කියන එක? එතකොට අපිට සිතියමේ තියෙන්නේ මේ විදිහටද යට තියෙන විදිහටද? ඔය යට තියෙන විදිහට සමෝච්ච රේඛාවල ඉන්නේ සිතියමේ දීලා තියෙන්නේ. එතකොට ආන් ඔය සමෝච්ච රේඛා පාවිච්චි කරලා ඇත්තටම භූමිය තියෙන්නේ කොයි වගේද කියලා අඳින එක තමයි හරස්කඩ කියන්නේ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ ඔය රේඛාවෙන් පෙන්නන භූමියේ හරස්කඩ මොන වගේද කියලා අපි අඳින්නයි යන්නේ. රයිට්. දැන් මැප් එක අරගෙන LM රේඛාවට යන්න. LM රේඛාවට යන්න. හරිද? දැන් මැප් එකේ මේ LM රේඛාව උඩින් හරි කඩදාසිය තියාගන්න. තේරෙනවද කියන එක? මේක උඩින් කඩදාසිය තියාගන්න. හරි? මේක උඩින් කඩදාසිය තියාගෙන හරි? මේකේ පැන්සලකින් L කෙලවර ලකුණු කරගන්න M කෙලවරත් ලකුණු කරගන්න. පැන්සලකින් ඉරක් ගහගන්න. මෙහෙම රේඛාව තියෙනවා L M. ඔයා මේක උඩින් කඩදාසිය තියාගන්නවා හරියටම මේක දිගේ. කඩදාසිය මැදින් මෙහෙම නැමිලා තියෙන්න බෑ. හොඳට දිග ඇරලා තියාගන්න. ඊට පස්සේ කඩදාසිය ඔයා මෙන්න මේ කෙලවරවල් දෙක කඩදාසිය ඉරි කෑලි දෙකක් ගහනවා. කඩදාසිය පුතේ හරියටම මේ කෙලවරෙන් මේ කෙලවරට තියන්න එපා මුල්ල. මෙහාට තියාගන්න ඊට පස්සේ මැදින් ලකුණු කරගන්න මේ දෙක. රයිට්? හරියටම මේ L එකේ කෙලවරට හරි M එකේ කෙලවරට හරි කඩදාසිය තියන්න එපා. මැදින් තියාගෙන මෙන්න මේ වගේ තියාගෙන ඉවරලා ඒ මැදින් තමයි ලකුණු කරන්න ඕනේ. මේ කෙලවරක් තියන්න එපා. පැහැදිලිද? රයිට්. දැන් කඩදාසියේ ලියා ගන්න L M කියලා. කඩදාසියේ ලියා ගන්න. හරි. දැන් මේ රේඛාව හරහා කැපිලා යන සමෝච්ච රේඛා තද දුමුරු පාටින් තියෙන ප්‍රධාන සමෝච්ච රේඛාව වලට පේනවද? හොඳට බලන්න. මේ මුලම හරිය මේ හරිය යන එකක්. ඒකේ අගය කීයද? ඇහෙන්නේ නැහැ. කීයද? බොරු කියන්නේ බාබා. මේ M එක ගාවම තියෙන්නේ මෙතන ළඟම තියෙන එකක් කැපිලා යනවා පේන්නේ නැද්ද? කීයද? 400. ආන්ගේ කැපිලා යන තැන හරියටම ඉරි කෑල්ලක් කඩදාසියේ ගහලා ලියා ගන්න කඩදාසියෙන් 300 කියලා. අපැහැදිලි අය ඉන්නවා නම් අහන්න අත උස්සලා අහන්න මොකක් හරි අහන්න තියෙනවා නම්. රයිට් 300 ලකුණු කරපු අය අත උස්සන්න. ඒ කියන්නේ මේ පාඩමේ තියෙන අමාරුම කෑල්ලම් මේ උගන්වන්නේ. හරි? රයිට්. දැන් ඊට චුට්ටක් මෙහාට එද්දි තව ප්‍රධාන සමෝච්ච රේඛාවක් හම් වෙනවා. ඒක කීයද? කීයද? කඩදාසිය ඉරි කෑල්ලක් ගහලා ඒ කැපෙන තැන හරියටම ලියා ගන්න 200 කියලා. කැපෙන තැන හරියටම කියලා වුණා. හරිද? දැන් 200යි 300යි මේ දෙකම හරි ඊළඟට ඔයාට ආපහු සමෝච්ච රේඛාවක් හම්බෙනවා. ඒකේ අගය කීයද? මෙහාට එදි ප්‍රධාන එකක් හම්බෙනව නේද? මෙන්න මේ හරියේ L එකට ටිකක් ළඟ මේ මෙහෙම යන එකක් හම්බෙනවනේ. කො ඒක හම්බුණා යට උස්සන්න. හම්බුණාද? හොයාගන්න. මේ 200න් පස්සේ එකක් හම්බෙනවා. රේඛාව හොයාගත්ත අය අගේ හොයන්නේ නැහැ. රේඛාව හොයාගත්ත යට උස්සන්න. රයිට් හම්බුණා. හරි. අගය කීයද? මේ හෝ
කොහොමද හොයාගන්නේ? දැන් කඩදාසිය අයින් කරලා දැන් මේක මුලින්ම කඩදාසිය මේකත් ලකුණු කරන්න අගේ තාම ලියලා නැහැ. කඩදාසිය හරියටම අර LM වෙනස් වෙන්න බෑ. ඒ දුර හරියටම තියෙන්න ඕනි. LM වෙනස් වෙන්නේ නැති වෙන්න ඉරි කෑල්ල ගහලා ලියන්න අගයක් නැහැ. අගේ හොයාගන්න දැන් කඩදාසිය අයින් කරන්න. හරි. දැන් මේක දිගේ යන්න. මේ රේඛාව දිගේ යන්න. මේ රේඛාව දිගේ මෙහෙම යනකොට රයිට් මේ හරිය හම්බෙනවා අගය. කීයද? හෙන්නට යන්න ඕනේ එහාට. ඒකේ අගය හම්බෙනවා. කීයද? 100 කීයද? කොල්ල හොයාගත්තද? 150. 200යි. 200 හම්බුණා යට උස්සන්න. ඒක දිගේ යද්දි. එහෙම යන්න වෙනවා සමහර වෙලාවට. ඒ කියන්නේ හරියටම අපිට ඕන තැන එතනම අගේ දාලා නෑ පුතේ. හරි? සමහර ඒවා හොයාගන්න එහෙම යන්න වෙනවා. රයිට්. ඊළඟට මේකත් 200 කියලා දාගන්න. හරි. ඊළඟට දැන් ඔය L තියෙන මුදුන බලන්න. හරියටම L තියෙන්නේත් මුදුනක. L තියෙන්නේත් ඒ වගේම මෙහා පැත්තේ කන්දේ තියෙනවා 300 කියලා සමෝච්ච රේඛාවක්. ඒකේ එහා පැත්තේ කෑල්ලේ තියෙනවා හරියටම මේ හරිය පොඩි රවුමක් යන. අගේ ලියලා නැහැ. රයිට්. දැක්කද ඒක? මේ L එක තියෙන්නේ ආන් ඒ වගේ චූටි රවුමක් අස්සේ. දැක්කද? හරි. දැන් වටේට යන සමෝච්ච රේඛාව මේ වටෙන් යන සමෝච්ච රේඛාව කීයද? 200. එහෙනම් ඒක මැද තියෙන මුදුන මොකද්ද? අනිවාර්යෙන් කීය වෙන්න ඕනද? අනිවාර්යෙන් ඒ L කියන මුදුනේ අහුවෙන්නේ අපිට කීයද? 300. අගේ දාලා නැහැ. රවුමක් යන. රයිට්. කඩදාසියේ ඒකත් ලකුණු කරගන්න 300. රයිට්. දැන් මෙතන 300යි 200යි 200යි 300යි මේ හතරම ලකුණු කරගෙන L සහ M මේ දෙකත් ලකුණු කරලා ඉවරයි අත උස්සන්න. ඉවර නම් අත උස්සන්නේ. ඔය අත උස්සන්නේ නැති පකීර්ලා මොකද්ද උස්සගෙන ඉන්නේ? අර බහල්දාව. අඩේ අත උස්සන්න කියන්නේ මට ඒ සංඥාව එන්න එපැයි. තේරෙනවද කියන එක? ආගන්න. මේක බං මේ වෙන විෂයක් වගේ උගන්වන්න බෑ. මේකේ තියෙනවා වෙන කලාවක්. එතකොට ඒක හරියට අල්ල ගන්න ඕන. පැහැදිලිද කියන එක? ඒ අල්ල ගත්තාම එතනින් යාට මේකට ලකුණු 5ක් හම් වෙනවා මේක ඇන්දහම. කියනවද කියන එක? එහෙම ලකුණු ලේසියෙන් ගන්න බෑ වෙන විෂයක. ලකුණු 5ක් ගන්න පිටුවේ කමාරක් දෙකක් ලියන්න ඕන වෙන සබ්ජෙක්ට් එක. ඉතින් මේකේ පොඩි වැඩක් කරන්න තියෙන. හරියට අල්ල ගන්න ඕනේ. රයිට්. එතකොට පුතේ දැන් මේ හරස්කඩ අපි අඳින්නේ මෙහෙමයි. උත්තර පත්තරේ LM දුරට රයිට් LM කඩදාසිය අරගෙන ගිහිල්ලා LM ලකුණු කරලා මෙන්න මේ වගේ අපි පොඩි ප්‍රස්ථාරයකට තමයි අපි මේක අඳින්නේ. LM ලකුණු කරගන්න. ඊට පස්සේ මෙතන බිඳුවේ ඉඳන් රයිට් 100 200 300 400ට විතර ගන්නවා. රයිට්. මේක පොඩි ප්‍රස්ථාරයක්. හරියටම LM දුර තියෙන්න ඕන. තේරෙනවද කියන එක? රයිට්. ඇඳගන්න මෙන්න මේ වගේ. එතකොට මේ අතර පරතරය සමානයි. සෙන්ටිමීටර් දෙකෙන් දෙකට හරි එකෙන් එකට හරි එහෙම ගන්න. රූල් දෙකෙන් දෙකට හරි ගන්න ඔයා. එහෙම ප්‍රශ්නයක් නැහැ. රයිට්. මේ වගේ පොඩි ප්‍රස්ථාරයක් ඇඳගන්න. LM දුර හරියටම තියෙන්න ඕනේ. දැන් මං එනවා. එතකොට තේරුන්නේ නැති මොනවා හරි ගැටලු තියෙන අය අහන්න.
ඔබේ හඬ දෝංකාරදී ගලන කියන සර් දැන් වන් ට්‍රී හිල් නම් ලක්ෂිත අයියා නෙවෙයි. කැලෑ බොක්ක නම් ලක්ෂිත. සර්ටත් බයික් එකේ ට්‍රිප් එකක්ද යන්න පුළුවන්. ට්‍රිප් එකක්ද මන් දන්නේ මොකද්ද. වැඩකට ඇති දෙයක් කියපන් බා. ගිය සතියේ දුන්නු සිතියම් කොළ දෙක හම්බුන්නේ නැහැ. ඒ දෙක තමයි දුන්නේ උදේම. උදේම දුන්න දෙක හම්බුන්නේ නැද්ද? කො හම්බුන්නේ නැති එවුන් ඉන්නවා තව. අත උස්සන්න. නෑනේ. යකෝ මුලින්ම මේක ඇඳපන්. මේ උත්තර පත්‍රයක. කො රයිට්. දැන් එල්ලෙම් හරියටම එල්ලෙම් දුර තියෙන්න ඕනේ තිරස් අක්ෂය. සිරස් අක්ෂයේ බිඳුවේ ඉඳන් 100 200 300 400 දක්වා ලකුණු කළා මේ වගේ රාමුවක් ඇඳ ගන්න ඕනේ. රයිට්. හරිද? අගයන් ටික ලියා ගන්න බිඳුවේ ඉඳන් 100 200 300 400 ඒ විදිහට අගයන් ටික ලියා ගන්න සේරම ටික. අගයන් ටික හරියටම ලියා ගන්න බිඳුවේ ඉඳන් 100 200 300 400 එහෙම ලියා ගන්න. සමාන පරතරයක් තියෙනවා රූල් දෙකෙන් දෙකට හරි නැත්නම් සෙන්ටිමීටර් දෙකෙන් දෙකට හරි එකෙන් එකට හරි එහෙම කැමැති පරතරයක් වාට ගන්න පුළුවන්. රයිට්. හරිද? ඉවර ආයත උස්සන්. හැමෝම හරිනේ. රයිට්. දැන් අර කඩදාසිය ආපහු ගෙනල්ලා එල්ලෙම් මේ තිරස් අක්ෂය උඩින් තියාගන්න. තිරස් අක්ෂය උඩින් තියාගන්න. එල්ලෙම් තිරස් රේඛාව උඩින් තියාගන්න. කඩදාසි. හරි? ආගන්න. ඊට පස්සේ දැන් ඔයාලට මෙතන 300 හම්බ වෙනවනේ. රයිට්. ඒක ලකුණු කරගන්න. ඊට පස්සේ 200 හම්බ වෙනවනේ. ඒක ලකුණු කරගන්න. ආයෙ 200 හම්බ වෙනවා. ආයෙ 300 හම්බ වෙනවා. ඊට පස්සේ 200 sorry 300 200 200 300 රයිට්. අගයන් ටික ලියා ගන්න. එල්එම් රේඛාවේ කඩදාසිය තියලා මේකේ ලකුණු කරලා ලියා ගන්න. ඒ අදාළ හරියටම මේ තැන් වලින්ම ලකුණු කරන්න.
දැන් LM රේඛාවේ රේඛා හතර කැපෙන තැන් ටික ලකුණු කරගන්න. ප්‍රස්සාරේ LM රේඛාවේ ලකුණු වෙන්න ඕනේ ඒ හතරම. හරිද? right. දැන් LM තිරස් අක්ෂයේ ඒ කැපෙන තැන් හතරම ලකුණු කරපුවා නේද උස්සන්න. right. දැන් පුතේ මෙච්චරයි කරන්න තියෙන්නේ. රූල ගත්තා. රූල තියන්න මෙන්න මේ 300 කෙලි. 300යි මේ 300යි කැපෙන්නේ අන්න එතන යන්න ලක්ෂය ලකුණු කරන්න. රූල තියාගෙන 200 හරියටම යන තැනින් right ඒක ලකුණු කරා. ඊපස්සේ 200 ලකුණු කරා. ඊට පස්සේ 300 රූල තියලා ඒ අදාළ තැනින් ලකුණු කරන්න. ලක්ෂ 4ක් ලකුණු කරගන්න අන්න ඒ වගේ. right. ලකුණු කරලා ඉවරයි අතුස්සන්. තාම ලකුණු කරන අය අතුස්සන්. කරන්න. හරි. දැන් එතකොට බැරි වෙලාවත් පුතේ වාට ප්‍රස්සාර කඩදාසියක් තුල මේක අඳින්න කියලා කිව්වොත් අනිවාර්යෙන් ප්‍රස්සාර කොලයක් වාට දෙනවා. ඒ ප්‍රස්සාර කොලේම අඳින්න වෙනවා. හරි. එතකොට මේ පැත්තෙන් පුතේ දාගන්න උන්නතාංශය මීටර් කියලා. උන්නතාංශය මීටර්. උන්නතාංශය මීටර් කියලා දාගන්න. right. දැන් හරස්කඩ ඇඳලා ඉවරයි වගේ තමයි. දැන් මේකේ හොඳට බලන්න මේ සමෝච්ච රේඛාවල මේ පැත්තෙත් 200ක් තියෙනවා එහා පැත්තෙත් 200ක් තියෙනවා. ඔය 200 මැදින් LM රේඛාව මැදින් ඔය 200 දෙක මැදින් බලන්න ගංගාවක් යනවා පේනවා. දැක තේරෙනවද? right. එතකොට මේ හරස්කඩ අනිවාර්යෙන් මෙතනින් right මේ 300ට චුට්ටක් උඩින් වගේ පටන් ගන්න පුළුවන්. අඳින්න එපා මුලින් බලා ගන්න. මේක 200ට එනවා. මේකත් 300 දැන් මෙතන 100 200 300 400 නේ. එතකොට මේක 300 තිබ්බට 400ක් අපිට හම්බෙන්නේ නෑනේ. එහෙනම් මේක මෙහෙම මෙතනට සම්බන්ධ වෙනවා. හැබැයි දැන් මෙතන 200 දෙකක් නේ තියෙන්නේ. මේක මේකට මෙහෙම යා කරන්නේ නැහැ. මැදින් ගංගාවක් යනවද නැද්ද? අතුරු සමෝච්ච රේඛා තියෙනවද නැද්ද මේ මැද? ඒ කියන්නේ මේකෙන් චුට්ටක් දෙපැත්තටම බෑවුම් වෙනවද නැද්ද? පොඩ්ඩක් බෑවුම් වෙනවා. පැහැදිලිද? ආන් ඔතනින් තමයි ගංගාව ගලන්නේ. පැහැදිලිද කියන එක? තේරෙනවද කතාව? right. එතකොට 200 200 තිබ්බයි කියලා මේක කෙලින්ම මේකට යා කරන්නේ නැහැ. කොහේ හරි භූමියක දැකලා තියෙනවද හරියට මෙහෙම කපලා තියෙනවා. එහෙනම් ඩෝසර් කරන්න වෙනවා. තේරෙනවද කියන එක? එහෙම නැහැ. එතකොට මේක 100ට තරම් පහළට එන්නේ නැහැ. මොකද 100 සමෝච්ච රේඛාවක් හම්බෙන්නේ නැහැ නේ අපිට. හැබැයි මේකෙන් චුට්ටක් පහළට මේ දෙකෙන්ම දෙපැත්තෙන් පහළට එනවා. මේ ගංගාව එන හරිය තමයි අපි චුට්ටක් මෙතන ටිකක් වැඩිපුර පහළට කරලා අදින්නේ.
තේනවද කියන එක? රයිට්. එහෙනම් ඕන් ඔය ටික යා කරපුවාම හරස්කඩ ඇඳලා ඉවරයි. රයිට්. ඔය භූමියක් තියෙන විදිහ. ඔය සමෝච්ච රේඛා වලින් පෙන්නන භූමිය තියෙන විදිහ ඔය. ඇන්දද? කොහොම එකේ මොනවා හරි ගැටලු තියෙන අය අත උස්සන්න. මේ හරිය තේරෙන්නේ නැහැ. ඒ වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එක පාටම 100% පුළුවන් වෙන්නේ නැහැ. නමුත් දැන් වැඩේ මේක ඇඳ ගන්න පුළුවන් වුණා නම් පළවෙනි වතාවෙන් මේ ගන්නට ඒ හොඳටම ඇති. මේ වගේ හරස්කඩවල් තව සෑහෙන ප්‍රමාණයක් අඳින්න වෙනවා එක්සෑම් එකට යන්න නම්. හරි? ඇඳලා ඉවරයි අත උස්සන්න. රයිට්. තවම අඳින අය අත උස්සන්න. ඇඳලා ඉවරයිනේ. රයිට්. දැන් ඔගේ අන්තිම ප්‍රශ්නේ විස්තර කරන්නනේ තියෙන්නේ. ඒක දැන්ට ඔහොමම තියන්න. හරිද? මම ඒක ලියන හැටි කියලා දෙන්නම් පුතේ. ඒක ටිකක් වෙනම ලොකු වැඩක්. ලියන්න විස්තර කරන්න කියලා දෙන්නම්. රයිට්. අපි ඉස්සරහට විටින් විට අභ්‍යාස අරගෙන කතා කරමු. හරි? එතකොට දැන් මේ ලක්ෂණය මොකද්ද? මේක මොකද්ද මේ ලක්ෂණය? නම් කරන්න දෙනවා. ඒකට ලකුණුත් වෙනවා. අමතක වෙලා තියෙන්නේ. ලක්ෂණය නම් කරන්න කියනවා මේ. දැන් මෙතනින් ගංගාවකුත් යනවා මැදි. මේක මොකද්ද එතකොට? මොකද්ද මේ ගංගාවක් ගලාගෙන යන මේ පහත් බිම මොකද්ද අපි කියන්නේ? නිම්නයක්. එච්චරයි. ලියා ගන්න. ලක්ෂණය නිම්නය. LM රේඛාවෙන් පෙන්වන ලක්ෂණය නිම්නය. LM රේඛාවෙන් පෙන්වන ලක්ෂණය නිම්නය. දැන් ඔය සිතියන් දෙක පරිස්සම් කරලා තියාගන්න. ආය දෙන්නේ නැහැ. ආය සිතියන් දෙන්නේ නැහැ. හරිද? ඒතර ඕක පරිස්සම් කරලා පුතේ තියාගන්න ඔය සිතියන්. හරි? රයිට්.